බැංකු රැසකින්ම බඳවා ගැනීම් රාශියක් මේ වෙද්දී එයාලගේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා සමහර විට මේ වෙද්දිත් ඇප්ලයි කරපු කෙනෙක් වෙන්න පුළුවන් මේ කියන තනතුරු සඳහා. නැත්නම් තාමත් ඇප්ලයි නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාත් ආෆ්ටර් A level කරලා ඉන්න කෙනෙක් නම් හැම නැත්නම් ඔයා ඉන්ටර්න්ෂිප් එකක් විදියට බැංකු රැකියාවකින් ඉදිරියටම යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳ අවස්ථාවක් මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් ඉදිරියටම බැංකු ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ඔයාට අවස්ථාවක් තියෙනවා මේ ඉන්ටර්න්ෂිප් අවස්ථා හරහා. ඉතින් බලමු මේ වෙද්දි බැංකු රැසකින්ම ඔයාට ඉන්ටර්න්ෂිප් අවස්ථාවන් වලින් ඉදිරියටම යන්න අවස්ථාව තියෙනවා. එහෙනම් බලමු මොන වගේ බැංකුවලද ඔයාට ඉන්ටර්න්ෂිප් සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එක්කම අනිකුත් තනතුරු මොනවද කියන කාරණා ගැන. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ ඉන්ටර්න්ෂිප් හොයපු අයට සාමාන්‍ය මාස 6ක් නැත්නම් අවුරුද්දක් කාලයක් ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඔයාට මේ හරහා අවස්ථාව තියෙනවා. ඒ හරහා ඔයාට ගන්න එක්ස්පීරියන්සස් වලින් ඉදිරියටම සහ හොඳ තනතුරු වලට මේ හරහා යන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්නේ මේ ඉන්ටර්න්ෂිප් සම්බන්ධව. මේ ඉන්ටර්න්ෂිප් වලට ඇප්ලයි කරනවා නම් ඔයා සම්පූර්ණ කරන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවද සහ ඔයා වෙනත් තනතුරු වලට ඇප්ලයි කරනවා නම් ඒ සම්බන්ධව මේ වෙද්දි බඳවා ගැනීම නිකුත් කරලා තියෙනවද කියන කාරණා ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යමු මොනවද මේ බැංකුව මොනවද මේ තනතුරු කියලා බලන්න. හරි මුලින්ම සෙලාන් බැංක් එකට આવතින් සෙලාන් බැංක් එකේ 2026 වර්ෂයට අදාළව බඳවා ගැනීම් රාශියක් කරනවා. ඉතින් මේ වෙද්දී සෙලාන් බැංක් එකේ විවිධ තනතුරු සඳහා බඳවා ගැනීම් නිකුත් කරලා තිබුණා. ඔයා සීමා වාසික රැකියාව පුරප්පාඩුවකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඕනෑවට ඒ සඳහාත් අවස්ථාව තියෙනවා. ඔයා ඉන්ටර්න්ෂිප් එකක් විදියට යනකොට මේ සෙලාන් බැංක් එකේ බලන ක්වොලිෆිකේෂන් මොනවද වයස් සීමා මොනවද කියන කාරණේ ගැන දැන් කතා කරමු. මුලින්ම ඔයාගේ වයස් සීමාව ගැන කතා කරොත් ඔයාට වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. 23 හෝ 23ට වඩා වයසින් අඩු නම් ඔයාට මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ O level exam එකේ රිසල්ට් එක ගැන කතා කරොත් ඔයා විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. ඒ විෂයන් පහෙන් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ගණිතය කියන සබ්ජෙක්ට් දෙක අනිවාර්යයෙන්ම සම්මානයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම තමයි O level exam එකේ ඔයා සබ්ජෙක්ට් 3 පාස් වෙලා ඒත් එක්කම ජෙනරල් ඉංග්ලිෂ් පේපර් එක පාස් වෙලා තියෙන්න ඕනි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක තමයි ආවම ක්වොලිෆිකේෂන් එක සෙලාන් බැංක් එක සඳහා ඔයා ආයුම් කරන්න. සාමාන්‍ය පෙළ විභාගයේ ඔයා විෂයන් 5ක් සමත් වෙලා තියෙනවා නම් ඒ පහ ඇතුළත ගණිතය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට සම්මාන තියෙනවා නම් ඒත් එක්කම A level exam එක පාස් වෙලා ජෙනරල් ඉංග්ලිෂ් පේපර් එකටත් ඔයා පාස් වෙලා තියෙනවා නම් ඔයාට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔයා ඩබල් AT කරලා තියෙනවා නම් IBSL වගේ කරලා තියෙනවා නම් සීමා කරලා තියෙනවා නම් ඔයාට අමතර ක්වොලිෆිකේෂන් එකක් මේ සඳහා ඇප්ලයි කරන්න සහ ඔයාව තේරෙන්න තියෙන ඉඩකඩ වැඩි මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ඉතින් ඔයා කරලා නැහැ කියලා ඒත් ප්‍රශ්නයක් නැහැ. කරලා තියෙනවා නම් හොඳ ඒත් එක්කම ඔයාට මොන හරි ඩිග්‍රී එකක් තියෙනවා නම් එහෙමත් වෙනත් ආයතනයක මේ සම්බන්ධව ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් තවත් ඔයාට මේ සඳහා තේරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි මේක අමතර ක්වොලිෆිකේෂන් එකක්. ඊට පස්සේ ඔයාට කම්පියුටර් ලිටරසි එක තියෙනවා නම් MS Word, MS Excel, PowerPoint සම්බන්ධව වැඩ කිරීමේ හැකියාව මෙයාලා බලනවා. ඒ සම්බන්ධවත් ඔයාට කම්පියුටර් එකෙන් වැඩ කරන්න ඒ දේවල් කරන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම ඔයාට මෙන්න මේ දේවල් ටික තමයි සෙලාන් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් එකක් විදියට යද්දී මෙයාලා බලන්නේ වයස් සීමාව සහ උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සහ අමතර සුදුසුකම් ගැන මෙයාලා සඳහන් කරලා තියෙන මේ දේවල්. ඒත් එක්කම ඔයාට වෙනත් තනතුරකට යන්න අවශ්‍ය නම් සෙලාන් බැංක් එකේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙයාලා බඳවා ගැනීම කරන මේ වෙද්දි බඳවා ගැනීම කරන තනතුරු කිහිපයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට ඒ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ තනතුර සඳහා ඔයාට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි ඊළඟට අපි කතා කරමු කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් හොයපු ඔයාට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඉන්ටර්න්ෂිප් එකක් විදියට කමර්ෂල් බැංක් එකේ රැකියාවක් සඳහා යන්න. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක 12:31 කලින් තිබුණේ. නමුත් ඔයාට ඇප්ලයි කරොත් සමහර විට ඔයාට මේ සඳහා අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා ඇප්ලයි කරන්න. මොකද ජනවාරි මාසෙ නිසා සමහර විට ඔයා ඇප්ලයි කරොත් ඔයාට අවස්ථාවක් තියෙන්න පුළුවන්. අපි බලමු මොනවද මේ ඉන්ටර්න්ෂිප් එක සඳහා යාලා බලන්නේ කියලා. වයස් සීමාව මුලින්ම කතා කරොත් අවුරුදු 21කට වඩා අඩු වෙන්න ඕනි කියලා තියෙනවා කමර්ෂල් බැංක් එකේ. නමුත් කලින් අපි කතා කරපු සෙලාන් බැංක් එකේ අවුරුදු 23 වෙනකන් තිබුණා. නමුත් කමර්ෂල් බැංක් එකේ අවුරුදු 21කට වඩා අඩුවෙන් තමයි වයස් සීමාව බලන්නේ. ඒක බැංකුව අනුව වෙනස් වීමට ලක් වෙනවා. ඒත් එක්කම
ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා කරොත් ඔයා විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ කියන්නේ ආම සුදුසුකම. මේට වඩා අඩු රිසල්ට් එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා සබ්ජෙක්ට් 6ක් පාස් වෙලා 4කට සම්මාන තියෙන්න ඕනේ. මේ 4 ඇතුළත ගණිතය සහ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට සම්මානයක් තියෙන්න ඕන. ගණිතය සහ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට සම්මාන දෙකක් තියෙන්න ඕනේ. විෂයන් 6ක් සමත් වෙලා 6න් 4කටවත් සම්මාන තිබිලා ඒ දෙක ඇතුළත ගණන් ඉංග්‍රීසි තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් මේක ඔයා O level exam එකට ඉඳගන්න පළවෙනි වතාව මේ රිසල්ට් එක බලන්න. එහෙම නැතුව ඔයා ගණන් ඉංග්‍රීසි වෙන ශෛලි එක ලිව්වා කියලා ඒක වැලිඩ් වෙන්නේ නැහැ. පළවෙනි සැරේම තමයි මේ රිසල්ට් එක බලන්නේ. තම A level exam එක ගත්තොත් ඔයාට තාම රිසල්ට් ඇවිල්ලා නැහැ. ඔයාට රිසල්ට් පෙන්ඩින් නම් ඔයාට මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඔය A level රිසල්ට් තාම ඇවිල්ලා නැහැ. ඔයා A level exam එකට මුහුණ දීලා ඉන්නේ. රිසල්ට් එනකම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාට නමුත් මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් after A level අය තමයි මේ සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. A level exam එක ලියලා ඉවරුණු ඔයාට මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මේ සඳහා කලින් සලාන් බැංකුවේ කතා කරා වගේ අනිකුත් සුදුසුකම් ක්වොලිෆිකේෂන් මේ දේවල් බලන්නේ නැහැ. ඔයා O level exam එකේ මේ රිසල්ට් එක කම්ප්ලීට් කරලා තියෙනවා නම් A level exam එකට මුහුණ දීලා රිසල්ට් එනකම් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඔයාට පුළුවන් www.combank.lk කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බැංකුව හැම එකකම වෙබ්සයිට් එකට ඔයාට ගියාට පස්සේ මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයාලා සඳහන් කරලා තියෙනවා මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා කියලා. හරි. ඊළඟට අපි කතා කරමු DFCC බැංක් එකේ ඔයාට රැකියා අවස්ථාවන් තියෙනවද? ඔයාට ඉන්ටර්න්ෂිප් තියෙනවද කියන කාරණේ ගැන. හරි. DFCC බැංක් එකේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා ඔයාට ස්කූල් ලීව කෙනෙක් විදියට ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා DFCC බැංක් එකට එනවා නම් ඔයා සම්පූර්ණ කරන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවද කියන කාරණේ ගැන. ඉතින් ඔයාට වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕනි. ඒත් එක්කම ඔයාට හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ O level රිසල්ට් එක ගත්තොත් O level exam එකේදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. මෙතනත් බලනවා ඒ දේ. ගණිතය සහ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට සම්මානයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි A level exam එකට ඔයා ඒත් එකම A level exam එකේ රිසල්ට් එක ගත්තොත් විෂයන් 3ම සමත් වෙලා ඉන්න ඕනේ. මෙයාලා ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක සමත් වෙලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඉංග්‍රීසි පේපර් එක ගැන සැලකිල්ලක් ඉතින් මෙයාලා දක්වනවා. මෙන්න මේ ටික තමයි අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ. වයස සහ O level රිසල්ට් එක සහ A level exam එක සමත් වෙලා තියෙන්න ඕන. ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක මේකට ඉන්ක්ලූඩ් වෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේ DFCC බැංක් එකේ මේ කතා කරේ මුලින්ම අපි ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් මොනවද කියන කාරණා ගැන. ඉතින් ඔයාට මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම ඔයාට හොඳ සැලරි එකක් ලැබෙනවා. ඒ වගේම හොඳ ට්‍රේනින් පීරියඩ් එකක් ලැබෙනවා. ඉතින් මේ සඳහා මේ රිසල්ට් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා. ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එකක් හොයන කෙනෙක් නම් ස්කූල් ලීව කෙනෙක් විදියට 6 month internship period එකක් මෙයාලා සඳහන් කරලා තියෙනවා. O level exam එක සාර්ථකව අවසන් කරලා තියෙනවා නම් A level exam එක complete කරලා තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ සඳහා apply කරන්න. ඉතින් ඔයාට කරන් තියෙන්නේ ඔයාගේ CV එක මෙතන මේ තියෙන email address එකට යවන්න විතරයි. ඔයා යවනකොට අනිවාර්යෙන් email එකේ subject එකේ ඔයා ඉල්ලුම් කරන්නේ මොන තනතුරු සඳහාද? internship නම් internship කියලා සඳහන් කරන්නේ. එමන් නැත්නම් වෙන තනතුරකට නම් ඒ තනතුර උඩින්ම සඳහන් කරන්න. ඉතින් ඔයා මේ බැංක් එකේ විතරක් නෙවෙයි වෙනත් ඕනම බැංක් එකක ඉන්ටර්න්ෂිප් එකකට හරි වෙනත් තනතුරකට වෙනත් තනතුරකට හරි ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉල්ලුම් කරන්නේ මොන තනතුරටද කියලා සඳහන් කරන්න සබ්ජෙක්ට් එකේ ඊමේල් එකේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි DFCC බැංක් එකේ එයාලා බලන්නේ. ඊළඟට අපි කතා කරමු සම්පත් බැංක් එකේ ඔයාට අවස්ථාව තියෙනවද කියලා. ඉතින් සම්පත් බැංක් එකේ මම ඊට කලින් වීඩියෝ එකක් කරා. ඉතින් සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එකට ආවට පස්සේ එයාලා සඳහන් කරලා තියෙනවා ඔයා අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදියට එහෙම නැත්නම් ස්කූල් ලීව කෙනෙක් විදියට ඔන්න ඉන්ටර්න්ෂිප් අවස්ථාව තියෙනවා. ඔයා මේ වෙද්දි ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා නැත්නම් ඔයා ඉන්ටර්න්ෂිප් එකක් හොයනවා නම් ෆයිනල් ඉයර් කෙනෙක් විදියට ඉන්ටර්න්ෂිප් එකක් හොයනවා නම් ඔයා වයස අවුරුදු 26ට වඩා අඩු නම් ඔයා රජයේ අනුමත විශ්වවිද්‍යාලයක උපාධිය හදාරමින් ඉන්න කෙනෙක් විදියට ඔයාට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම ස්කූල් ලීව කෙනෙක් විදියට ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් වයස අවුරුදු 22කට වඩා වයසෙන් අඩු වෙන්න ඕනේ. ඒත් එක්කම සාමාන්‍ය පෙළ විභාගයේ ඔයා විෂයන් 5ක් අවම සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ගණිතය සහ ඉංග්‍රීසි මෙයාලා බලනවා.
ඒත් එක්කම A level exam එකට ඔයා ඉඳගෙන තියෙන්න ඕනේ. මේ විදිහේ exam එකේ result එනකන් බලාගෙන ඉන්න කෙනෙක් විදියට ඔන්න ඔයාලට මේ සඳහා apply කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව තවත් අනතුරු ගණනාවක් සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාට ඒවා ආවට පස්සේ මේ වෙබ්සයිට් එකට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට experiences තියෙන කෙනෙක් විදියට ඔන්න ඔයාට apply කරන්න පුළුවන් තනතුරු තියෙන. ඒ වගේම internship ඒ වගේම තමයි experiences නැති කෙනෙක් විදියට ඔයාට මේ internship වගේ අවස්ථාත් මේ සම්පත් බැංකුව හරහා ඔන්න ඔයාට අවස්ථාව ලැබිලා තියෙනවා. හරි ඊළඟට අපි ආවොතින් HNB බැංක් එකේ internship අවස්ථා තියෙනවද කියලා බලන්න. ඔයාට ඔන්න HNB බැංක් එකේ අවස්ථාව තියෙනවා internship අවස්ථාවක් සඳහා join වෙන්න. ඉතින් මේක මාස 11ක internship අවස්ථාවක්. ඔයාට වයස් සීමාව ගැන කතා කරලා තින් ඔයාට වයස අවුරුදු 24ට වඩා වයසින් අඩු වෙන්න ඕන. තමයි ඔයා A level exam එකට මේ වෙද්දි වාඩි වෙලා result එනකම් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ විභාගයේ අවම විෂයන් 5ක් සමත් වෙලා ගණිතය සහ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට සම්මාන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් මේ රිසල්ට් එක බලන්නේ එකවර පෙනී සිටීමෙන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ස්කූල් ලීව කෙනෙක් විදියට මාස 11ක ඉන්ටර්න්ෂිප් එක සඳහා මෙයාලා බලන්නේ මේ HNB බැංක් එකේ. මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඔයාලට තාමත් අවස්ථාව තියෙනවා. මොකද 2025 12:31 කියලා කලින් සඳහන් කරලා තිබ්බට තාමත් A level exam එක අවසන් වෙලා නැති නිසා මේ ජනවාරි මාසෙත් ඔයාට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩේට් එක පහු වුණා කියලා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ගොඩක් දුරට. මොකද තාමත් මේ after A level ළමයින්ට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. තාම A level exam එක completely ඉවර නැති නිසා. ඒ නිසා දැන්ම මේ සඳහා ඇප්ලයි කරන්න. මේක ඔයාලට හොඳ අවස්ථාවක්. ඉතින් ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි BOC බැංක් එකේ internship අවස්ථා නැද්ද කියලා. ඉතින් තාම වෙබ්සයිට් එකේ එහෙම දෙයක් සඳහන් කළා නැහැ internship සම්බන්ධව. වෙනත් අනතුරු දෙකක් සඳහා බඳවා ගැනීම සඳහා එයාලා නිකුත් කළා තිබුණා. නමුත් internship ගැන සඳහන් කළා තිබුණේ නැහැ. ඒ වගේම තමයි People's Bank එකේ internship අවස්ථා තිබුණේ නැහැ. වෙනත් අනතුරු දෙකක් සඳහා බඳවා ගැනීම එයාලා සිද්ධ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙන්න මේ බැංක් වල තමයි මේ වෙද්දි internship අවස්ථා සඳහා කෝල් කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ බැංක් වල තමයි මේ වෙද්දි internship සඳහා කෝල් කරලා තිබුණේ. ඉතින් මීටත් අමතරව වෙනත් බැංක් වලත් internship අවස්ථා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ධම්ම පරක්කු වෙන්නේ නැතුව මේ internship සඳහා apply කරන්න. මොකද මේ මාසය ඇතුළත මේ සඳහා apply කරන්න. එහෙම නැති වුණොත් ඔයාට apply කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ internship අවස්ථා සඳහා.